ආදරණීය දුවේ පුතේ, අපි ඔක්තෝබර් මාසෙට එළඹීමත් සමග ජපමාලේ ස්වාමිදූට විශේෂ ආකාරකින් ගෞරව කිරීමට අපට ආරාධනා කරනවා. එබැවින් අපි පළමුව මෙම මංගල්‍ය ආරම්භ වූයේ කෙසේදැයි දැනගනිමු. බොහොමත් ඉහත කලකට පෙර එනම් 1571 වර්ෂයේදී සිදු වූ විශාල සටනක් අතර කිතුණුවන් විසින් තම ආරක්ෂාව සඳහා ජපමාලය නොකඩවා උච්චාරණය කළා. මෙම යාඥාවේ බලමහිමේ නිසා ඉක්බිති මරිමව්ගේ බලවත් මැදිහත් වීම සමග ඔවුන් සාමය දිනාගත්තා. මේ හේතුවෙන් පස්වන පියුස් පාප් වහන්සේ ඔක්තෝබර් 7 වන දින ජපමාලේ ස්වාමිදූගේ මංගල්‍යය අප සභාව තුළ ප්‍රකාශයට පත් කළා. එතැන් සිට මුළු ඔක්තෝබර් මාසයම ශුද්ධ ජපමාල මාසය ලෙස නම් කර තිබෙනවා. එනිසාවෙන් මෙම විශේෂ මාසය තුළ දරුවන් වශයෙන් අපට කළ හැක්කේ කුමක්ද විමසා බලමු. සෑම දිනකම ජපමාලය උච්චාරණය කිරීමට මරිමවුන් හට අපි පොරොන්දු වෙමු. අපි දුම්නස් සොම්නස් ආලෝක මෝක්ෂයන අභිරහස් මෙනෙහි කරමින් හා දෙව මාතා ප්‍රාර්ථනාවද ඒ සමග එක්කොට ගනිමින් යාඥාව අර්ථවත් කරගනිමු. අපගේ පවුලේ සමාජිකයන් සමග පාසලේ අපගේ මිතුරු මිතුරියන් සමග දේවස්ථානයේ දහම් පාසල් මිතුරු මිතුරියන් සමග එක්ව යාඥා කරමින් මේ මාසයේදී අපගේ ජීවිතය අධ්‍යාත්මිකව ආශිර්වාදිත කර ගැනීමට උත්සාහ කරමු. ජපමාල පිළිබඳ ප්‍රදර්ශන සංවිධානය කිරීම, පාසලේ හෝ නිවසේදී ජපමාල නිර්මාණය කිරීම මගින් මේ අවස්ථාව තවත් අලංකාරවත් කරගනිමු. ජපමාලය පිළිබඳ පින්තූර ඇඳීම, පෝස්ටර් සෑදීම හා කලා නිර්මාණයන්ද අපට කළ හැකිය. අපගේ මිතුරන් සහ ලස්සල්වැසියන්වද යාඥා කිරීමට දිරිමත් කරමු. මෙම අධ්‍යාත්මික හා බාහිර ක්‍රියාකාරකම් මගින් අපි අපගේ භාග්‍යවත් මෑණියන්ට ගෞරව කර ඇගේ හදවතට ප්‍රීතිය ගෙන දෙමු. ජපමාලය අප ස්වාමිදුවනි, අප වෙනුවෙන් මැදිහත් වූ මැනව. අගරදුගුරු පදවි ධර්මෝපදේශ අපොස්තලික සේවාවේ ඉදිරිපත් කිරීමකි.